ආයුබෝවන් ඔන්න ඉතින් අද අපි ලෝකේ වැඩිගෙනෙත් දැන් කතාබහට ලක් කරන පුද්ගලයෙක් ගැන තමයි තොරතුරු බෙදා හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කවුද මේ? ඒ වගේම ඇයි මෙයා මෙච්චර ප්‍රසිද්ධ? ඒ වගේ සෑම දෙයක්ම අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. ඉතින් අද අපි කතා කරන පුද්ගලයා තමයි ලෝකයේම සිටින කතෝලික ආගම සියතට ගත් කෙනා. ඉතින් ඒ කවුද? ඒ තමයි රොබර්ට් ප්‍රවෝස් පාප් වහන්සේ. ඉතින් 2025 මැයි 8 වෙනිදා තමයි මෙයා ලෝකයේම සිටින කතෝලික බැතිමතුන්ව එයාගේ දෑතින් වට කරගත්තේ. ඉතින් ඔබයි මමයි තොරතුරු බෙදා හදාගන්න කලින් මම මතක් කරනවා මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් තව like button එකකුත් press කරගෙනම මේ වීඩියෝ එකට ආයෙත් එකතු වෙන්න කියලා. ඉතින් අතිඋතුම් පාප් වහන්සේගේ ජීවිත කතා පැත්තට යමු වුණොත් මෙතුමා ඉපදිලා තියෙන්නේ 1955 සැප්තැම්බර් 14 වෙනිදා. ඒ චිකාගෝ වල. ඉතින් චිකාගෝ වල මර්සි කියන හොස්පිටල් එකේ තමයි මෙතුමා ඉපදිලා තියෙන්නේ. ඉතින් මෙතුමන්ගේ මවගේ සහ පියාගේ තොරතුරු පැත්තට යමු වුණොත් මෙතුමන්ගේ පියාගේ නම ලුවිස් මාරියස්. ඒ වගේම තමයි මෙතුමන්ගේ මවගේ නම මිඩ්‍රෙඩ් මාටනිස්. ඉතින් මෙතුමන්ගේ උසස් අධ්‍යාපනය මෙතුමා හදාරලා තියෙන්නේ විලානෝවා විශ්වවිද්‍යාලයෙන්. ඉතින් මේ විශ්වවිද්‍යාලයෙන් මෙතුමා උපාධිය ගත්තට පස්සේ මෙතුමා කැතලික් තියාලොජිකල් යුනිවර්සිටි එකට ගිහිල්ලා තියෙනවා. ඒ කතෝලික දහම වැඩිදුර ඉගෙන ගැනීමට. ඉතින් මෙතුමා එක්සත් ජනපද පුරවැසියෙක්. ඉතින් පසු කාලෙක 2015 දී මෙතුමා පේරු රාජ්‍යයට සංක්‍රමණය වෙනවා. ඉතින් ඊට පස්සේ 2023 දී මෙතුමා වතිකානුවට සංක්‍රමණය වෙනවා. ඉතින් අද වන විට 2025 මැයි මාසේ 8 වෙනිදා එතුමා කතෝලික ආගමේ නායකයා බවට පත් වෙනවා. ඉතින් මේක ඇමරිකාවට ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් අපි කතෝලික ආගමේ නායකයට ගරු කරන්න ඕනේ. ඉතින් ආයුබෝවන් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් එනවා ඔයගොල්ලෝ ළඟටම. ඉතින් මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන ගමන් bell icon එක click කරලා මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට like button එකකුත් press කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ගැන තොරතුරු තව යාළුවොත් එක්ක බෙදා ගන්න ඕනේ නම් මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් share කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ජය වේවා.